තාක්ෂණය ගැන හොයන ඔයාලත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා අදත් මේක තුල ඉන්නේ බිම්සර ටෙක් ඇකඩමි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ දවස්වල වැඩිපුරම ප්‍රසිද්ධ Temu online shopping app එකෙන් ඔයාලට නිවැරදිව භාණ්ඩයක් order කරගන්න විදිය තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මුලින්ම Temu app එක download කරගෙන ඔයාලට account එකක් create කරගෙන මේකෙන් නිවැරදිව භාණ්ඩයක් ඔයාලා ගෙදරටම එන විදියට order කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මේකෙන් पेमेंट කරන්න තියෙන කාඩ් පේමන්ට් වලින් තමයි ඔයාලට මේ ඇප් එකේ ඔයාලට පේමන්ට් කරන්න තියෙන්නේ. ඔයාලට මම මේ ඇප් එකට කාඩ් එකක් ලින්ක් කරන එකත් ඔයාලට මම කියලා දෙනවා. මේක බොහොම සරල වැඩක් කරනකොට මේක දන්නේ නැති කට්ටිය ඇතට ඒක හන්ද මම කාඩ් එකක් ලින්ක් කරලා ඔයාලට නිවැරදිව භාණ්ඩයක් ගෙදරටම එන විදිහට ඕඩර් කරගන්න එක තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද කියලා දෙන්නේ. හරියන වැඩි කතාන්තු අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් දැන් මගේ YouTube channel subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා set වෙන්න. අපි යමු අපේ වීඩියෝ එකට. මම ඔයාලට මුලින්ම මේ app එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ app එක මුලින්ම release වුණේ 2022 ඒ වුණාට මේක ලංකාවට permission දුන්නේ 2025 මේ දැන් release වෙලා පොඩි කාලයක් වෙන්නේ. ඒක නිසා මේ app එක ගොඩක් ප්‍රසිද්ධයි. මේ ගොඩක් YouTube channel වලින් සහ ගොඩක් කට්ටිය මේ Temu application එක ගැන ඔයාලට ගොඩක් විස්තර දාලා තියෙන දකින්න නැති ගොඩක් කට්ටිය මේකෙන් භාණ්ඩ ඕඩර් කරලා ඒක ආවන් පස්සේ unboxing experience එකත් ඔයාලට දාලා තිනවා බලා ගන්න නැති ඒක ගැන තමයි මම මාතර මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට මේ Temu application එකත් මේ දැන් වෙනකොට තියෙන online shopping application කිහිපයක්ම තියෙන Alibaba AliExpress දරාස් ඒ වගේ ඇප්ලිකේෂන් වගේම තමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ඇප්ලිකේෂන් එක අනිත් ඇප් වලට වඩා මම ටිකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ ඇප් එකේ ටිකක් බඩු මිල අඩුයි. ඒ වගේම මේකේ භාණ්ඩ ඉක්මනින් ඔයාලා ගෙදරට ඩිලිවරි කරලා දෙනවා. සාමාන්‍යයෙන් AliExpress එක වගේ ගත්තොත් දවස් 21ක් වගේ යනවා ඔයාලට භාණ්ඩයක් ඕඩර් කරොත් ඔයාලා ගෙදරට එන්න. ඒකට මේ ඇප්ලිකේෂන් එකේ ඔයාලට භාණ්ඩයක් ඕඩර් කරාම උපරිම දවස් 10ක් 14ක් අතර දවස් ගානකදී ඔයාලට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඊට වඩා අඩු කාලයකිනුත් ඔයාලට සමහරට මේක ගෙදරට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ කියන දවසට වඩා එක දවසක් හරි පරක් වුණොත් ඔයාලට මේකේ ඩොලර් එකක කෑෂ්බැක් එකක් දෙනවා කියලාත් මේ ඇප් එකෙන් සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ ඇප් එක ටිකක් අනිත් ඇප් වලට වඩා රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. හරියනම් අපි ගිහින් බලමු කොහොමද මේ Temu එකේ account එකක් හදාගන්න කියලා. ඔයාලට Android phone එකක් නැත්නම් ඔයාලගේ phone එකේ Play Store එක open කරගන්න. ඔයාලට iPhone එකක් තියෙනම් ඔයාලගේ phone එකේ App Store එක open කරගන්න. මම මෙතන මගේ phone එකේ Play Store එක open කරගන්නවා. Play Store එක open කරලා ඔයාලා search bar එකේ search කරගන්න Temu කියලා. ඊළාට ඔයාලට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ app එක download කරගන්න. මේ තියෙන්නේ මම දැන් download කරගත්ත app එක. මම මේක open කරගන්නවා මේ විදිහට. මෙන්න මේ app එකේ open interface එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේකේ එක එක භාණ්ඩ තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ account එක create කරන්න මුලින්ම කරන් තියෙන්නේ ඔයාලට මෙතන යට තියෙන U කියන එක පාරක් touch කරන එක. මම මෙතනදී U කියන එක පාරක් touch කරගන්නවා. ඊළඟට ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් තැවිලි පාරට sign in and register කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයාලගේ පාරක් touch කරගන්න. ඒක උඩ එකපාරට ටච් කරන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන account එකට log වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාලට මෙතනින් මුලින් බලා ගන්න පුළුවන් continue with Google කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඔයාලගේ phone එකේ තියෙන Google account එකකින් ඔයාලට මේ app එක register වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේක බලා ගන්න පුළුවන් continue with Facebook කියලා එකක් තියෙනවා. ඔයාලට ඔයාලගේ Facebook account එකකට මේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අන්තිමට තියාගන්න පුළුවන් බලා ගන්න පුළුවන් continue with email කියලා එකක් තියෙනවා. ඔයාලට මෙන්න මේ ආකාර තුනෙන් කැමති විදිහකට ඔයාලට මේකට log වෙන්න පුළුවන්. මම මේකේ continue with Google කියන එක පාරට touch කරගන්නවා. ඊළඟට ඔයාලගේ phone එකේ Google account එක ඔයාලට මෙහෙම එනවා බලා ගන්න පුළුවන්. ඔයාලගෙන් කැමති Gmail email එක search කරලා ඔයාලට මේ account එකට log වෙන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට Gmail එක select කරලා ඔයාලට කැමති විදිහට කිසිම දෙයක් කරන්න නැහැ. නිකම්ම account එක create කරගන්න තියෙන හරියම පහසුයි. හරි දැන් මම ඔයාලට Temu එකේ account එක හදාගන්න දෙයක් කියලා දුන්නා. මම හිතන්නේ ඔයාලා දැන් මේ විදිහට Temu එකේ නිවැරදි account එකක් හදාගන්න තිබ්බ බොහොම සරලයි මේක account එක හදන්න. මොකද මේ අනිත් app වගේ එච්චර මහන්සි වෙන දෙයක් නෑ. ඔයාලට Google එකේ වගේ ඒකට log වෙනවා නම් නිකන් Gmail එක විතර select කරන් තියෙන නිකම්ම account එක create වෙනවා. හරි නම් අපි බලමු කොහොමද මේකෙන් භාණ්ඩයක් නිවැරදිව order කරගන්න කියලා. ඔයාලට මේ app එකේ home කියන එකේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එක එක භාණ්ඩ ඔයාලට තියෙනවා මිලදී ගන්න පුළුවන්. ඔයාලට මෙතන උඩින්ම තියෙනවා බලා ගන්න පුළුවන් එක එක categories යටතේ ඔයාලට මේ භාණ්ඩ වෙන වෙනම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා homes, electronic, women's jewelry ඒ වගේ විවිධ categories ගොඩාක් තියෙන මේ තුنين උඩ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඒ categories වලින් ගිහිල්ලත් මේ ඔයාලට ඕන භාණ්ඩේ හොයා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට
මෙතන මේ all කියන එකෙන් ගිහිල්ලත් ඔයාලට ඕන භාණ්ඩ මෙහෙම පල්ලෙහාට කියලා හොයාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේ search bar එකේ search කළත් ඔයාලට ඕන භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්, order කරන්න පුළුවන්. මම දැන් ඔයාලට භාණ්ඩයක් order කරලා පෙන්නන්නම් කොහොමද හරියටම අපි භාණ්ඩයක් order කරගන්නේ කියලා. මම මෙන්න මේක තමයි දැන් ඔයාලට order කරලා පෙන්නන්න හදන්නේ. ඔයාලට මෙතන කරන් තියෙන්නේ ඔයාලට ඕන භාණ්ඩය select කරලා මෙන්න මේ විදිහට touch කරගෙන ඔයාලට ඕන මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් details ටිකක් තියෙනවා මේ භාණ්ඩේ. ඊළඟට ඔයාලට price එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ භාණ්ඩෙන් කීයක් ඕනද කියලා තියෙනවා. එතන 1යි කියලා වැටලා තියෙනවා. ඔයාලට ඕන නම් එකක් දෙකක් ඊට වඩා වැඩි ගණනක් order කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේක free shipping තියෙන්නේ. ඊළඟට ඔයාලට මේකේ rates බලා ගන්න පුළුවන් මේ app එකේ. ඊළඟට මේ ඔයාලා order කරන භාණ්ඩ ඊළඟට ඔයාලට මෙතන යට කමෙන්ට්ස් කීපයක් තියෙනවා. ඔයාලට ඕන නම් ඒවත් කියවලා බලලා මෙතන ෆොටෝස් කීපයකුත් තියෙනවා. ඒවත් බලලා හොඳද කියලා බලලා order කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට කරන් තියෙන්නේ ඔයාලා මේ භාණ්ඩේ මිලදී ගන්න නම් ඔයාලා මෙතන යට තියෙනවා add cart කියලා එකක් තියෙනවා. ඔයාලට මේක මිලදී ගන්න නම් 147ක ඩිස්කවුන්ට් එකක් දැන් මට හම්බෙලා තියෙනවා. මම මේක මේ add cart කියන එක පාරක් ටච් කරගන්නවා. ඊළඟට ඔයාලට මේක කාඩ් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ කාඩ් එක තියෙනවා. අන්න ඒක පාරක් ටච් කරගන්න. ඊළඟට අපි ඇඩ් කරපු මේ එක වලට මෙතන බලා ගන්න පුළුවන් අපි ඕඩර් කරපු ඕඩර් කරන්න ඉන්න භාණ්ඩේ. ඊළඟට අපිට වලට මෙතන යටින් බලා ගන්න පුළුවන් මිනිමම් ඕඩර් එක 2249 කියලා තියෙනවා. ඉතින් මම මේක 1335 නිසා මට තව මොනවා හරි ඕඩර් ගන්නවා මේකත් එක්ක. ඒක නිසා මම මොනවා හරි තව මොනවා හරි සිලෙක්ට් කරගන්නවා මේකෙන්. මෙයාලා කියලා තියෙන 2249ට වඩා වැඩි වෙන්න ඕඩර්ස් දෙකක් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න මේක ඕඩර් ගන්න කොහොමද කියලා. ඔයාලට මේ දෙකට ටික් දෙකක් දාගෙන ඔයාලට මෙතන යට බලා ගන්න පුළුවන් sold out කියලා එකක් තියෙනවා. අන්න ඒක එකපාරට ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙතනින් ඔයාලගේ මුලින්ම region එක සිලෙක්ට් වෙලා තියෙන ශ්‍රී ලංකා කියලා. ඊළඟට ඔයාලගේ පළාත දාගන්න. district එකේ ඒ විදිහට ඔයාලගේ city එකට යනකම්ම දාගන්න. මම මෙතන මගේ details ටික මෙතෙන්ට දෙනවා. ඊළඟට ඔයාලට මෙතනින් ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න ඕන. ඔයාලගේ ගෙදර කෝඩ් එකත් එක්කම ඊළඟට ඔයාලට යටින් first name එක last name එක දීලා ඔයාලගේ phone number එකක් මෙතනට දෙන්න ඕන. මම මෙතන මේ details ටික ඉක්මනට fill කරගන්නවා. ඊළඟට ඔයාලා මේ save කියන බටන් එක පාරක් ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඔයාලා පේමන්ට් එක කරන්නේ කොහොමද කියලා ඔයාලා මෙතෙන්ට දාන්න ඕන. ගොඩක් අය මේක කාඩ් පේමන්ට් තමයි කරන්නේ. මේකේ තියෙන්නේ කාඩ් පේමන්ට් සහ Google Pay එකනොත් ඔයාලට පේ කරන්න පුළුවන්. ඔයාලා මෙතන කාඩ් පේමන්ට් කරනවා නම් ඔයාලා මේ කාඩ් කියන තැනට ටික් එක දාලා submit order කියන එක පාරක් ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙතන කාඩ් එකේ details ටික දාන්න ඕන. මුලින්ම ඔයාලා මෙතන කාඩ් එක වලට ඕන නම් මෙතන ස්කෑන් කාඩ් කියන එක දීලා ඔයාලට කාඩ් එක ස්කෑන් කරලත් මේ ඔයාලට මෙතන ලින්ක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කාඩ් එකේ නම්බර් එක මෙතන ටයිප් කරලා ඊළඟට ඔයාලගේ expire date එක දාලා ඊට CV එක ටයිප් කරාම ඔයාලට මෙතනින් submit order කියන එක දුන්නම් ඔයාලට මේකේ භාණ්ඩය order කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට දවස් 10ක් 14ක් අතර තුල කාලයක ඔයාලට මේ order එක ඔයාලගේ ගෙදරටම එනවා. මං හිතන්නේ ඔයාලට භාණ්ඩයක් ඕඩර් කරන විදිහත් හොඳටම පැහැදිලි වුණා. මම මේ කලින් කියලා දීපු විදිහට ඔයාලට මේ app එක කොච්චර අනිත් app වලට වඩා භාණ්ඩ වල මිල අඩුද කියලා ඔයාලට මේ app එක දැන් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද මේකේ අනිත් දැන් AliExpress වගේ ටිකක් සාමාන්‍ය ප්‍රසිද්ධම online shopping app එකකට තියෙන්නේ. ඒකට වඩා මිල ටිකක් අඩු බව ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. මේක වඩා විසිට් එකක් දාවම ඔයාලට මම කියලා දුන්නටත් වඩා මේකේ මේ app එකේ පොඩ්ඩක් කරගන්න දේවල් තියෙනවා. ඔයාලට ඒවා app එක use කරනකොට නිකම්ම ඔයාලට පුළුවන් වෙනවා. මේක මහා ලොකු දෙයක් කරන්නේ නැහැ. නිකන් ඔයාලා දන්න විදියටම තමයි ඔයාලා මේකේ වඩු ඕඩර් කරන් තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට මේ මම කියලා දීපු හැමදේම පැහැදිලි වෙන්නේ නැති.
එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක ඉවරයි. මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති. මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න. මේ වීඩියෝ එකේ හොඳ නරක දෙකම comment කරන්න. අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. එතන නම් අනිවාර්යෙන්ම මෙයාලටත් මේ වීඩියෝ එක share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.